දරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ විෂමපාද ත්‍රිකෝණය නිර්මාණය ගැන. අද අපි ගන්න විෂමපාද ත්‍රිකෝණයේ පාදවල දිගවල වෙන්නේ සෙන්ටිමීටර් 4, සෙන්ටිමීටර් 6 සහ සෙන්ටිමීටර් 7. ඒ දිගවල වලින් වැඩිම දිග, ඒ කියන්නේ සෙන්ටිමීටර් 7 තමයි අපි මුලින්ම අඳින්න ඕනේ. ඒක අපිට අනිත් පාද අඳිද්දි පහසු වෙනවා. ඒදී සෙන්ටිමීටර් 7 අපි මුලින් සරල රේඛාවක් නිර්මාණය කර ඊට පසු කව කට්ටට සෙන්ටිමීටර් 7ක් ගෙන ඒකේ අර සරල රේඛාවේ දෙපැත්තෙන් චාප කොටස් දෙකක් යොදා සලකුණු කර අනතුරුව සෙන්ටිමීටර් 6 සහ සෙන්ටිමීටර් 4 පිළිවෙලින් කව කට්ටටගෙන ඒක සෙන්ටිමීටර් 7 ලකුණු කරපු ලක්ෂ දෙකෙන් තබා ඉහළින් චාප කොටස් යෙදීම මගින් අපිට විෂමපාද ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්.